මේ ඉන්නේ කඩියා. කඩියා කියලා කියන්නේ මම එදා පෙන්නපු නැනෝබොට්ගෙන් ලංකාවට ගැලපෙන විදිහට පොඩි පොඩි වෙනස්කම් කරලා හදපු AI බොට් කෙනෙක්. AI පොඩි AI ඒජන්ට් කෙනෙක්. මේකට මං ස්කිල්ස් ටිකකුත් ඇඩ් කරා. මොකද ඩිෆෝල්ට් එන නැනෝබොට්ගේ තියෙන ස්කිල්ස් මොනවත් නෑ ඇත්තටම. දැන් මෙයාට මං ඒ කියන්නේ පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරන්න ඕන කරන මූලික දේවල් ටික ඇඩ් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි පටන් ගන්න කලින් ඔයාලා කැමති මෙන්න මේ වගේ එකක්. DeepSeek, OpenAI, OpenRouter, Anthropic වගේ account එකක් හදලා ඔයාලා API key එකක් අරගන්න. ඊට පස්සේ මේ URL එක මම දාන්නම්. එතෙන්ට ගිහිල්ලා මේ කෝඩ් කියන එක ක්ලික් කරලා download zip. ඊට පස්සේ මෙතෙන්ට ගියාම මේ ෆෝල්ඩර් එක ඕපන් වෙනවා. මම මේ ගොඩක් ටෙස්ටිං කරලා නිසා ගොඩක් තියෙනවා. මුලින්ම මම මේක රීනේම් කරනවා මේ ඒක අර වරහන් තියෙනකොට ප්‍රශ්න ඇති වෙන නිසා. ඊට පස්සේ ඒක එක්ස්ට්‍රැක්ට් කරන්න මේ නමටම හරි. පස්සේ මෙතෙන්ට ගිහිල්ලා ඒක ඇතුළට ගිහිල්ලා මේ මේ ඇඩ්‍රස් බාර් එක ටයිප් ක්ලික් කරලා එතන cmd කියලා ටයිප් කරන්න. හරි. මේකේ මම එක ස්ක්‍රිප්ට් එකක් ලියලා තියෙනවා install.bat කියලා. ඒක ටයිප් කරලා එන්ටර් කරපුවාම මේකට අවශ්‍ය කරන Python ඊට පස්සේ තව කිහිප දෙයක් දේවල් ඔක්කොම මේකෙන් ඉන්ස්ටෝල් වෙනවා. මම ටෙස්ට් කරේ Python සහ තව software කිහිපයක් විතරයි. මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මට කියන්න. මේ මම ටෙලිග්‍රෑම් ගෲප් එකක් හදලා තියෙන්නේ. මම ඒකත් ෂෙයා කරනවා මේ ගෲප් මේ YouTube වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒක හරහා ඒ ප්‍රශ්න විතරක් නෙවෙයි. ඒ කියන්නේ ඉන්ස්ටොලේෂන් එකේ ප්‍රශ්න සහ ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා හැම දෙයක්ම කියන්න මට පුළුවන් උපරිම විදිහට මේක ඉම්ප්‍රූව් කරන්න මම try කරන්නම්. තව මේකට උදව් කරන්න පුළුවන් ගොඩක් කට්ටිය ඇති. සහ උවමනාව සහ ආසාව තියෙන කට්ටියත් ඇති. ඒ අයත් අර ගෲප් එකට මෙසේජස් දාන්න. අපි මේක එකතු වෙලා හොඳ වැඩක් කරමු. මොකද මේ බොට් එකෙන් අර සිකියුරිටි ප්‍රශ්න නැති එකක් තමයි මේක. ඒ කියන්නේ නැති ඒවා නෑ. මේකේ සෑහෙන අඩුයි. මේ ඒක නිසා අපි මේක අරගෙන ලංකාවට ගැලපෙන තව අපිට අවශ්‍ය දේවල් අපි පොඩි තැන්වලට මේක කිසි ප්‍රශ්නයක් නැතුව දාන්න පුළුවන් වෙන විදිහට මේක දියුණු කරමු. මේකට විනාඩි 5ක් 6ක් විතර යනවා. ඒක අර අවශ්‍ය දේවල් ඔක්කොම ටික ඉන්ස්ටෝල් වෙනවා එතකොට. ඉන්ස්ටලේෂන් එකේ අන්තිමට අහනවා මෙන්න මේ API key එක. අර මුලින්ම ක්‍රියේට් කරගත්ත එක. අපි ඒක මම මේ හදාගෙන තියෙන එක දෙන්නම්. හරි. ඊට පස්සේ enable telegram. Telegram ගේ bot එක හදාගන්නේ මුලින්ම මෙන්න මේ search bar එකට ගිහිල්ලා @botfather කියලා search කරනවා. එතකොට මේ උඩින් එන කෙනා තමයි. ඊට පස්සේ එයාගේ chat එකට ගිහිල්ලා මෙතන /new bot ඊට පස්සේ දෙන නම කඩියා. ඊට පස්සේ එයාගේ යූසර්නේම් එක. ඒක හැම වෙලේම _ කියන එකෙන් ඉවර වෙන්න ඕනේ. හරි. එතකොට මෙන්න මේ දෙනවා මේ ටෝකන් එක. ඒක කොපි කරලා මෙතෙන්ට ගිහිල්ලා ඒක දෙනවා. හරි. ඊට පස්සේ මේ විදිහට ඉන්ස්ටලේෂන් එක ඉවර වෙනවා.
මම කරලා තියෙන තව දෙයක් තමයි මේ කඩිය කියන එක පාත් එකට ඇඩ් කරලා තියෙනවා. දැන් මේ ඉන්ස්ටොලේෂන් එකෙන් පස්සේ ඕනම කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකක් ඕපන් කරලා කඩිය කියලා ටයිප් කරපුවම මේක රන් වෙනවා. හරි. මේකෙදී දැන් ඔයාලගේ කන්ෆිගරේෂන් වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක චෙක් කරගන්න ඕන නම් මෙතන කඩියා ඩොක්ටර් එකෙන් ඔය කියන කන්ෆිගරේෂන් ෆයිල් ටික ඔක්කොම චෙක් වෙනවා. හරි. දැන් අපිට මේ කඩිය ඒ කියන්නේ කමාන්ඩ් ලයින් එකේ පාවිච්චි කරන්නේ කඩිය ඒජන්ට් අවවායු කඩිය බලමු මොකද කියන්නේ කියලා. හරි. මෙතනින් ඇඩ් කරපු ස්කිල්ස් ටික බලන්න /skills කියලා දුන්නාම ඒ අලුතින් කියන්නේ නැනෝ බෝඩ්ගේ නැති කඩියගේ තියෙන ස්කිල්ස් ටික පෙන්වනවා මේ වගේ. එතකොට මේ ස්කිල්ස් තමයි රිමයින්ඩර්ස් අපිට යම් යම් දේවල් මතක් කරන්න පුළුවන්. එතකොට රිමයින්ඩර් එකක් ඇඩ් කරන්නේ /remind කියලා අපිට ඕන දේ. ඊට පස්සේ ඇඩ් වෙලා තියෙන රිමයින්ඩ් ලිස්ට් එක බලන්නේ රිමයින්ඩ් ලිස්ට්. එතකොට ඒවා ට්‍රැක් අපිට මාක් කරන්නත් පුළුවන් කරාද නැද්ද කියලා. ඊට පස්සේ ටාස්ක්ස්ුත් ඒ විදිහටම ඇඩ් කරන්න පුළුවන්. නෝට්ස් පොඩි පොඩි මතක තියාගන්න ඕන ඒවා. ඊට පස්සේ මේ ඩේලි ඕවර්විව් එකක් බලන්නත් පුළුවන්. අද දවසේ මොනවද කරේ කම්ප්ලීට් කරේ එතකොට හෙටට මොනවද ඉතුරු කියලා. ඊට පස්සේ ඒ වගේ ස්කිල්ස් කිහිපයක්ම මම ඇඩ් කරලා තියෙනවා. ඒවා මේ විදිහට තමයි මේ තමයි හෙල්ප් එක. මේකේ තව මම මට ඕන කරන දෙයක් ඇඩ් කරේ මේ what is කියන එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට what is agentic AI කියලා හමු. මොකද මම හැම වෙලේම Google එකේ මේ වගේ ප්‍රශ්න අහනවා මේ මම දන්නේ නැති යෙදුම් මොනවා හරි ටර්ම්ස්. එතකොට කෙටියෙන් ඕන දේ දැනගන්න. ඊට පස්සේ ඩිෆයින් කියන එකත් ඒක Google එකේ තියෙනවා. අපි බලමු එහෙනම් search අපි agentic AI බලමු. හරි. මේ වගේ තව පොඩ්ඩක් වැඩිපුර තොරතුරු හොයාගන්න පුළුවන්. හරි. මේකේ ප්‍රශ්න ඇති මම පුළුවන් තරම් ටෙස්ට් කරා. ඔයාලා මේක ඉන්ස්ටෝල් කරද්දී සහ පාවිච්චි කරද්දී එන ප්‍රශ්න මට කියන්න අර ගෲප් එක හරහා සහ මේකට ඇඩ් කරන්න ඕන දේවලුත් මේක හරහා අපි කතා කරලා ඉම්ප්‍රූව් කරමු. ගොඩක්ම ඕනේ මේක පාවිච්චි කරන්න පුළුවන් පහසුම විදිහට මේක හදාගන්න එක. බොහොම ස්තුතියි.